සුබ දවසක් මගේ ආදරණීය යාළුවන්ට. ඉතින් ලියෝ ස්ටයිල් වලට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට අරන් එන්නේ චූටි බබෙක්ගේ බෑග් එකක අපි ගමනක් යද්දී අරගෙන යන්න ඕන අත්‍යවශ්‍යම දේවල් මොනවද කියලා. ඉතින් මේ බෑග් එකේ දෙපැත්තෙම පොකට් තියෙනවා. ඒ වගේම මේ වගේ ඉස්සරහත් පොඩි පොකට් එකක් තියෙනවා. ඊළඟට හැන්ඩ් අපේ කරේ දාගෙන යන්න පුළුවන් එකක් තියෙනවා. ඒ වගේම තියෙනවා අපේ ප්‍රෑම් එකේ මේ විදිහට ඒක හැන්ඩල් එකට සෙට් කරගෙන යන්නත් පුළුවන් මේ බෑග් එක. ඉතින් ඒක ගොඩක් ප්‍රයෝජනවත් ඒ විදිහට තියෙන එක. එතකොට දැන් අපි බලමු මොනවද මම මේ බෑග් එකේ දාගෙන තියෙන්නේ කියලා. ඉතින් ගමනක් යනකොට බබාලට මේ වගේ අපිට ඕන කරන දේවල් මම මේ විදිහට පෙන්වන්න ඔයගලන්ට. ඉතින් මේ තියෙන්නේ බබාට මම අමතරව ඇඳුමක් අරගෙන යනවා. මොකද එයාට මොනවා හරි කවද්දි එහෙම ගෑවුනොත් එක්ස්ට්‍රා කිට් එකක් අරන් යනවා. ඊළඟට පොඩි තුවාලයක් අරන් යනවා. ඉතින් එයා පොඩක් හොදලා කරලා පීදාන්න එහෙම වුණොත් චූටි තුවාලයක් අරගෙන යනවා. ඊළඟට අපි අරගෙන යනවා තව බබාට කෑම පෙට්ටිය. ඒ කෑම පෙට්ටිය ඊළඟට එයාට වතුර ඕන වෙනවනේ. ඉතින් ඒක නිසා මේ වගේ ෆ්ලාස්ක් එකක් අරන් යනවා. ඊට පස්සේ තව මෙන්න මේ කෑම පෙට්ටිය මම ඔයගලන්ට පෙන්නන්න ඕනේ. මේකේ පොඩි පොඩි තියෙන ඔයගලන්ට දාගන්න ඕන නම් ඔය බේබි බිස්කට් ඊළඟට ෆෝමියුලා ඊට පස්සේ දානවනේ ඔය සිරිලැක් ඒ වගේ ඒවා මේ විදිහට පොඩි පොඩි කප් වලට වෙන වෙනම දාගෙන යන්න පුළුවන්. ඉතින් එහෙම දාගෙන යන්න කොට අපිට අර ඉඩ තියාගන්න පුළුවන්. නැත්නම් පොඩක් අර ඉඩ ඇහිරෙන නිසා මේ වගේ බොක්ස් එකක් තියාගන්න එක ගොඩක් ප්‍රයෝජනවත්. ඊළඟට මේ විදිහට මම පෙන්නන්නම් මේක මේ මම පුරව ගන්න. ඉතින් ඒ ගමනේ යද්දි තමයි පුරව ගන්නෙ. ඊළඟට තියෙනවා මම පොඩි පර්ස් එකක් තියාගෙන. ඒ පර්ස් එකේ මොනවද තියෙන්නේ කියලා බලමු අපි. ඉතින් ඒකේ මම තියන් ඉන්නවා මෙන්න මේ වගේ බබාගේ පැම්පර්ස් චේන්ජ් කරද්දී යාට ගන්න බැරි ඔයින්ට්මන්ට් ක්‍රීම් එකක් තියන් ඉන්නවා. ඊළඟට එයාගේ පනාව තියෙනවා. ඊට පස්සේ බේබි ක්‍රීම් එක. ඊළඟට හදිස්සියකට ඔය මොනවා හරි උමනාවක් වුණොත් චූටි කතුරක් තියන් ඉන්නවා. ඉතින් මේවා මම මේ තියෙන විදිහටම දාගන්නවා දැන්. ඊළඟට බලමු මොනවද තියෙන්නේ කියලා. මේ පර්ස් එකේ මම දාගෙන ඉන්නේ මොනවද කියලා බලමු. මේ විදිහට වෙන වෙනම පොඩි පොඩි පර්ස් වලට දාගෙන තියාගත්තාම අර බෑග් එක හැඩි වෙන්නේ නැහැ. ඊළඟට මේක මේ බිස්කට් එක, පාලිස් බිස්කට්. ඊළඟට මේකත් හදිස්සියකට බබාට කවන්න තියෙන කෑම එකක්. ඊළඟට තර්මෝමීටර් එක. තර්මෝමීටර් එකත් ගොඩාක්ම අත්‍යවශ්‍යම දෙයක්. මේ ඊළඟට ඒක වැඩ කරනවද කියලා බලන්නත් ඕනේ අනිවාර්යයෙන්ම දාගන්න කලින්. ඒකත් හරි. ඊට පස්සේ තියෙනවා තව මෙන්න මේ වගේ ORS එකක් මම අරන් යනවා හදිස්සියකට බබාට ඕන වුණොත් දෙන්න. ඊළඟට බොඩි කොලොන් එක. ඔය වගේ බබාට ඕන කරන ඒවා මම මේ විදිහට පොඩි පර්ස් එකකට දාලා තියාගෙන ඉන්නවා. ඒකත් අර එතකොට අර බෑග් එක අදිද්දි දේවල් එහෙට මෙහෙට වැටෙන්නේ නැහැ. ඒ වගේ පර්ස් එකකට දාලා තියාගත්තම. ඊළඟට බලමු අපි මොනවද තව තියෙන්නේ කියලා මේකේ. තව තියෙනවා පර්ස් එකක්. ඒකෙත් මම ඒකේ නම් දාගෙන ඉන්නේ බබාට ඕන කරන නැපි ටිකක්. ඊළඟට පැනල් එකක් එහෙම තියාගෙන මේ තියෙන නැපි ඊට පැනල් එක. ඊට පස්සේ සොක්ස් තියන් ඉන්නවා. මේ තියෙන්නේ බබාගේ අපි වින්ටර් එකට දාන හෑන්ඩ් ග්ලව්ස්. ඊළඟට මේ තියෙන්නේ සොක්ස්. මම පෙන්නන එක මම මේ විදිහට එකට දෙකකට තියලා මේ විදිහට පොඩ්ඩක් රෝල් කරලා ඒක මේ විදිහට ඔන්න ඔය ආකාරයට තියාගන්න. එතකොට
ඉඩ හිරෙන්නෙත් නෑ ඒක අර එහෙට මෙහෙට වෙන්නෙත් නෑ. මේ විදිහට මේ ග්ලව්ස් උත් මම එක්ස්ට්‍රා එකක් අරන් යනවා. මොකද බබා සමහර විට වට ගන්න පුළුවන් ඉතින්. එහෙම වැටුනහම අර දාන්න පුළුවන්නේ. ඊළඟට මේ තියෙන අයිස් කැප් එකක්. ඉතින් සමහර වෙලාවට බබාගේ මේකත් එක්ස්ට්‍රා වගේ තමයි අරන් යන්නේ. මොකද සමහර වෙලාවට බබාලට දාන යන එක ඉතින් එහෙට මෙහෙට වැටෙන්න පුළුවන්. ඒක නිසා මම තව එක්ස්ට්‍රා එකක් විදිහටත් ওই විදිහට අරගෙන යනවා. ඊළඟට මේ බෑග් එකේ මේ විදිහට පොඩි පොඩි පොකට් තියෙනවා. ඉතින් මේ තියෙන පැම්පර්ස් 3ක් විතර දැනට මම දාගෙන තියෙනවා. ඉතින් අපි යන ගමනේ කාල යානුව තමයි මම පැම්පර්ස් පුරව ගන්න බෑග් එකට. ඊළඟට මේක මේ පැම්පර්ස් ඩයපර් චේන්ජ් කරනකොට අපි බබාව මේකේ තියලා තමයි චේන්ජ් කරගන්නේ. ඉතින් මේක මේ වගේ දිග පළල තියෙනවා. ඒක ඉතින් මේ විදිහට නවලා පොඩියට රෝල් කරගත්තාම ඉඩ හිරෙන්නේ නැහැ. ඉතින් ඒකට පොඩ රබර් පටියක් වගේ දාලා රෝල් කරලා දාගත්තාම මේ ඉඩ හිරෙන්නේ නැහැ. ඊට පස්සේ බබාගේ ඔය ක්ලිනික් බුක් එහෙම තියෙනවා නම් ඒවත් අපි හදිස්සියකට ඕන වෙයි කියලා බෑග් එකේ දාගෙන තියාගෙන ඉන්නවා. මොකද කියන්න බෑනේ ඉතින් අපිට ගමන යනකොට සමහර වෙලාවට බබා ලස්සනීප වෙනවා. එහෙම වුණාම ටක් ගාලා ડોක්ටර් කෙනෙක්ට එහෙම පෙන්න ගන්න ඕන ඉතින් අපි ඒ විදිහට ක්ලිනික් පොතු තියාගෙන ඉන්නවා. ඊළඟට මේ තියෙන්නේ බබාගේ දැන් මොන හරි කවන පොනකොට එයාට ඕන කරන වනේ පීදාන කට පීදාන ඒවට මේවට පොඩි පොඩි නැපිස් ටිකක් මන් තියාගෙන ළඟට එයාට සෙල්ලම් බඩුවක් මොකක් හරි එයා ආස කරන එකක් තියාගෙන ඉන්නවා. ඊළඟට මේක නම් අත්‍යවශ්‍යම දෙයක් යාළුවනේ. පැරසිටමෝල්. ඉතින් පැරසිටමෝල් එකයි ඒක පොවන්න මේ වගේ සිලින්ජර් එකක් එනවා. ඉතින් ඒකෙන් පුරවගෙන තමයි මේ විදිහට පොවන්නේ. ඒ දෙක නම් අත්‍යවශ්‍යයි. මම අනිවාර්යයෙන්ම බෑග් එකට ඒක දාගන්නවා. ඉතින් ඒ වගේ සිලින්ජර් එකක් නැත්නම් ඔයගලන්ට පුළුවන් ෆාමසි වලින් ගන්න මෙන්න මේ වගේ 1cc සිලින්ජර්ස් තියෙනවා. ඉතින් ඒකේ මෙෂර්මන්ට් එකක් තියෙනවා. මේ වගේ නීඩල් එක අයින් කරලා ඔයගලන්ට අරගෙන යන්න පුළුවන් පැකට් එක පිටින්ම. එතකොට එහෙට මෙහෙට ගෑවෙන්නෙත් නැහැනේ. එතකොට අවශ්‍ය වුණාම පැකට් එක කඩලා ඒකෙන්ම මේ විදිහට ඇදලා පොවන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට ඒ වගේ එකක් යූස් කරන්න පුළුවන්. මම ඒකත් පාවිච්චි කරන ගොඩක් වෙලාවට. ඊළඟට ෆෝමියුලා එයාගේ පොවන්න මේ ෆීඩින් බොටල් එක. ඉතින් මෙහෙම අපි යන ගමන අනුව තමයි ෆීඩින් බොටල් දෙකක් අරන් යනවද එකක් අරන් යනවද ඒක ඩිසයිඩ් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ වගේ බේබි වයිප්ස්. ඉතින් මේ බෑග් එකේ නම් මේ වගේ පොකට් එක ඇරියාම අපිට ටක් ගාලා ගන්න පුළුවන් මේ බෑග් එක. ඒ විදිහට අර චිප් එකක් දාලා තියෙන. ඉතින් මෙහෙම හදිස්සියට ටක් ගාලා අරගන්න පුළුවන් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඊළඟට ඒක නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඉතින් හදිස්සියකට. ඊළඟට දැන් අපි පැම්පර් චේන්ජ් කරාම ඒ පැම්පර්ස් එක දාන්න මේ වගේ බෑග්ස් ටිකක් මම වෙනම දාලා අරගෙන යනවා යාළුවනේ. එතකොට අපිට ඒක පැම්පර් එක මේ බෑග් එකට දාලා ඩිස්කාඩ් කරන්න පුළුවන්නේ. ඉතින් මේ වගේ එහෙම නැත්තම් පැම්පර් එකක් හරි ඊට පස්සේ ඔය කවන පොවනකොට එන කෑම ಜಾති ඔය දාන්න. ඉතින් බබලත් එක්ක ගමන් බිම යනකොට අපිට ඕන වෙන මේ වගේ ඩස්බින් බෑග් ඕන වෙනවා. ඉතින් මෙහෙම බෑග් එකේ දාලා ඔතලා පැත්තකට දාලා ඩස්බින් එකක් හම්බුනහම ඒක ඩිස්කාඩ් කරන්න පුළුවන්. ඉතින් ඊළඟට අනිවාර්යයෙන්ම මේ වගේ සැනිටයිසර් එකක් බෑග් එකේ දාගෙන යන්නත් ඕනේ. මොකද ඉතින් ඉන්ෆෙක්ෂන් වලින් ආරක්ෂා වෙන්න අපිට ඒ වගේ දේවල් අත්‍යවශ්‍ය වෙනවා යාළුවනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ බබාගේ බෑග් එකේ මම ගොඩක් වෙලාවට අරගෙන යන්නේ. ඉතින් මේක අපි සාමාන්‍යයෙන් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අර ඒ වෙලාවට ගමන යනකොට දාගන්න ඕන දේවල් ටික දාගන්න කෙනෙක් කෑම ಜಾති ඒව මේ වෙලාවට දාගන්නවා. නැත්නම් සාමාන්‍ය බෑග් එකට මේ දේවල් අපි ලෑස්ති කරලම තියනවා. ඉතින් ස්තුතියි ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වුණාට.